චේසුමිදායි මේ නත්තල් සතියයි. මේ නසල් සතිය තුළ භාග්‍යවන්ත තැනැත්තියෙක් සිටිනවා. එම භාග්‍යවන්ත තැනැත්තිය තමයි මරිතුමි. ඇයි අපි මරිතුමිට භාග්‍යවන්තයි කියන්නේ? සාමේ කුමාරයා වන ජේසුස් වහන්සේ මෙලොවට බිහි කළේ දේවමෑණියන්ගේ කුසයෙන් නම් මරිතුමි හරි වාසනාවන්තයි. මුළු මිනිස් වර්ගයාගේ ගැලුම් කාර්යාව බිහි කළේ මරිතුමිගේ කුසයෙන් නම් මරිතුමි හරි වාසනාවන්තයි. දේවමෑණියන් එක්ක ගමනක් ගියොත් ආශිර්වාදය ලැබෙනවාමයි. දේවමෑණියන්ගේ අතල්ලා ගත්තොත් ජීවිතය ජය ගන්නවාමයි. ජපමාලය ආයුධයක් කරගන්න සාතන්ව පරාජය කිරීමට ජපමාලයට පුළුවන්. දිනපතාම ජපමාලය අතර ගන්න. කවදාවත් ජීවිතය විනාශ වන්නේ නැහැ. ජපමාලය අතර ගන්න කවදාවත් ජීවිතය වර්ධින්නේ නැහැ. දේවමෑණියෝ එක්ක ගමනක් යන්න තීරණයක් ගන්න. ජේසුස් වහන්සේගේ ජීවිතය ආරම්භ කළේ දේවමෑණියොත් එක්කයි. ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කළේ කා එක්කද? දේවමෑණියොත් එක්කයි. දේවමෑණියෝ තමයි පාර කැපුවේ පුතාට මහ පොළොවේ සිට ස්වර්ගයට යෑමට. පුතේ දැන් පටන් ගනිමු. කානා නුවර මඟුල් ගෙදර වයින් මදි වුණා. එම මිනිසුන් ලැජ්ජාවෙන් සිටවා වතුර වයින් කළා. පළමු පාද්‍යයනේ තමයි ඒක. දේවමෑණියෝ දැනගෙන සිටියා පුතාට පුළුවන් කියා. දෙවියන් වහන්සේගේ නව ගිවිසුම ආරම්භ කළේ දේවමෑණියන්ගේ කුසයෙන් නම් දේවමෑණියෝ හරි භාග්‍යවන්තයි. දේවමෑණියෝ හරි වාසනාවන්තයි. මේ අවුරුද්ද සාර්ථක අවුරුද්දක් කරගන්න නම් දේවමෑණියන්ට ඔබගේ ජීවිතය බාර දෙන්න. දේවමෑණියන්ට ඔබගේ ජීවිතය බාර දුන්නොත් ආශිර්වාදයෙන් පිරිච්ච අවුරුද්දක් කරගන්න නම් මේ අවුරුද්දට සාතන්ගේ බෙල්ල පාගන්න නම් මේ අවුරුද්ද සතුටින් සිටීමට නම් අපි අල්ලා ගන්න ඕනේ දේවමෑණියන්ගේ